යාළුවනේ අද අපි ඔයාට කියන්න යන්නේ ඔයාගේ මුදල් පසුම්බිය ඔයාගේ දියුණුවට බලපාන ආකාරය ගැන. ඉතින් ඔයාගේ නිවස වාස්තු විද්‍යාවට අනුව තියාගන්නවා වගේම ඔයාගේ මුදල් පසුම්බියත් වාස්තු විද්‍යාවට අනුව තියාගන්න පුළුවන් නම් ඔයාගේ දියුණුවට කිසිම බාධාවක්වත් පැමිණෙන්නේ නැහැ. ගොඩක් අය කියන දෙයක් තමයි සල්ලි කොච්චර හම්බ කරත් ළඟ රැඳෙන්නේ නැහැ කියන එක. මේ නිසාම අද අපි ඔයාට කියලා දෙන මේ වාස්තු උපදෙස් හරියට අනුගමනය කරොත් ඔයාගේ මුදල් පසුම්බියේ කවදාවත් මුදල් අඩුවක් ඇති වෙන එකක් නෑ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යමු වීඩියෝ එක බලන්න. ඉතින් අපි මුලින්ම කියන්න යන්නේ ගොඩක් අය නොදැනුවත්කමින් කරන දෙයක් තමයි තමන්ගේ පර්ස් එක ඉරිලා උස්කාලා තියෙද්දි අවුරුදු ගණන් පාවිච්චි කරන එක. මුදල් පසුම්බියක් පරිහරණය කරද්දි ඒ මුදල් පසුම්බිය අවුරුද්දකට එක වතාවක්වත් මාරු කරන්න ඕන. මොකද වාස්තු විද්‍යාවට අනුව කැඩිලා ගියපු ඉරුණු මුදල් පසුම්බි භාවිතා කිරීම ඔයාගේ මුදල් පසුම්බියේ මුදල් ඉතිරිවීම අවහිර කරනවා. ඉතින් යාළුවනේ ඔයත් ඔයාගේ මුදල් පසුම්බිය මේ වෙද්දි ඉරිලා හරි උස්කාලා හරි තියෙනවා නම් මේ දැන්මම අලුත් මුදල් පසුම්බියකට මාරු වෙන්න. වාස්තු විද්‍යාවට අනුව මුදල් පසුම්බිය තෝරා ගැනීමේදී කවදාවත් විචිත්‍ර වර්ණවල මුදල් පසුම්බි තෝරා ගන්න එපා. තද වර්ණයක් තිබෙන මුදල් පසුම්බියක් තමයි ඔයා තෝරගන්න ඕන. කළු පාට, තද දුඹුරු පාට, තද කොළ පාට, පැහැති වර්ණ ගොඩාක් සුදුසු වෙනවා. ඒකට හේතුව වෙන්නේ තද වර්ණවලට විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ලා වර්ණවලින් ඒ කිරණ විකර්ෂණය කරනවා. ඉතින් ඔයත් මේ වගේ වර්ණවලින් මුදල් පසුම්බියක් තෝරා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයා ඔයාගේ මුදල් පසුම්බියේ මුදල් තියාගෙන ඉන්නකොට ආසි වෙනමමත් නෝට්ටු වෙනමමත් තියාගන්න. සමහර අය අකමැති දෙයක් තමයි කාසි මුදල් පසුම්බිය තියාගන්න එක. මොකද ඒව බර නිසා කරදරයි කියලා. නමුත් එක් කාසියක් හරි ඔයාගේ මුදල් පසුම්බිය තියාගන්න එක අනිවාර්ය වෙනවා. ඒ විදිහට තියාගන්න එක ගොඩාක් සුබදායි වෙනවා. ඔයාගේ මුදල් පසුම්බියේ විවිධ රෙසිට්පත්, විවිධ බිල්පත් වර්ග තියාගෙන ඉන්නවනම් මේ දැන්මම ඒවා අයින් කරන්න. මොකද ඒවා තියන් ඉන්න එක ඔයාට වියදම් වැඩි කරන කාරණයක් වෙනවා. ඔයාට අවශ්‍ය දේවල් පමණක් මුදල් පසුම්බිය තියාගන්න. ගොඩක් කාන්තාවන් අඳින ඇඳුමේ වර්ණයට අනුව හෑන්ඩ් බෑග් එක වෙනස් කරනවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මුදල් පසුම්බියක් වෙනමම හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. ඔයා භාවිතා කරපු හෑන්ඩ් බෑග් එකක් හෝ මුදල් පසුම්බිය කිසි කෙනෙකුට දෙන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ මුදල් සහ දියුණුව වෙන අයෙකුට පරිත්‍යාග කිරීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ වගේම වෙන කෙනෙක් පාවිච්චි කරපු හෑන්ඩ් බෑග් එකක් හරි මුදල් පසුම්බියක් හරි ඔයා භාවිත කරන්නත් යන්න එපා. ඒක සුබ දෙයක් නෙවෙයි. එහෙම සිදු කරොත් ඔයාගේ දියුණුව නැති වෙනවා. ඒ වගේම හදිසි අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවලදී ඔයා කාගෙන් හරි ණයට මුදල් ඉල්ලගත්තොත් ඒ මුදල් පසුම්බියේ තියාගන්න එපා. ඒක ගොඩක් අසුබයි. ඒ වගේම ඔයා ඔයාගේ මුදල් පසුම්බියේ ඔයාගේ ආදරය කරන අයගේ හරි හිතවත් අයගේ හරි පින්තූර දාන් ඉන්න කෙනෙක් නම් මේ දැන්මම ඒවා ඉවත් කරන්න. ඒ පින්තූර ඔයාගේ මුදල් පසුම්බියේ තියාගෙන ඉන්න එක නම් ඒ තරම් සුබදායි දෙයක් නෙවෙයි. තවත් සමහර අය අදහන ඒ ආගම් වලට අදාළ දේව පින්තූර හෝ වෙනත් ආගමික පින්තූර පර්ස් එකේ දාන් ඉන්නවා. ඒව දාන් ඉන්න එක සුබ වෙන්නේ ඔයා පර්ස් එක පිටුපස් සාක්කුවේ දාන් ඉන්න නිසා. ඒ වගේම ඔයාගේ අත් අපිරිසිදු වෙලාවක පර්ස් එක අල්ලන්න උනොත් ඒ පින්තූර පර්ස් එකේ තියෙන නිසා ඒක ගොඩක් අසුබ දෙයක් වෙනවා. ඒ වගේම ඔයා කාගේ හරි මුදල් පසුම්බියකින් මුදලක් එම පසුම්බිය අයිති කෙනාට හොරෙන් ලබා ගන්න යන්නත් එපා. සමහර විට ඔයා ඔයාගේ ගෙදර කෙනෙක්ගෙන් උනත් මෙහෙම ගන්න පුළුවන්. ඔයා මෙහෙම ගත්තොත් ඒ බව අදාළ පුද්ගලයාට දැනුවත් කරන්න. ගොඩක් පිරිමි අය ගමනක් ගිහින් ආවම පර්ස් එක තැන තැන තියන්න නැත්නම් ඇඳන් ඉන්න කලිසම පිටින්ම ගලවලා
කොහේ හරි විසික් කරන්න පුරුදු වෙලා ඉන්නවා. කාන්තාවනු තමන්ගේ මුදල් පසුම්බිය කොහේ හරි ගමනක් ගිහින් ආවම දැනෙන මහන්සිය නිසා පර්ස් එක කොහෙට හරි විසික් කරනවා. මෙහෙම පර්ස් එක තැන තියෙන එක ගොඩාක් අසුබ කාරණයක් වෙනවා. වාස්තු විද්‍යාවට අනුව මුදල් පසුම්බිය තැබිය යුත්තේ ගොඩක් ආරක්ෂිත තැනක හරි ගෙදර මුදල් තබන ස්ථානයකයි. වැදගත්ම කාරණාව තමයි ඔයාගේ මුදල් පසුම්බියේ මුදල් කවදාවත් පොඩි කරලා රෝල් කරලා නවලා දාන්න යන්න එපා. මුදල් පිරිසිදුව හා පිළිවෙලකට ඔයාගේ මුදල් පසුම්බිය තියාගන්න. ඔයාට ග්‍රහපලයක් හරි වෙන හේතුවක් හරි නිසා ඔයාගේ අතින් හිතාගන්න බැරි විදියට මුදල් වියදම් වෙනවනම් දැන් මම කියන්න හදන්නේ පොඩි වාස්තු විද්‍යාත්මක ටිප් එකක්. මේකෙන් ඔයාගේ අතින් නිකරුණේ වියදම් වන මුදල් පාලනය වේවි. ඔයාගේ පර්ස් එකේ පොඩි කුරුඳු කෑල්ලක් තියාගන්න. හැබැයි ඒ වියලි කුරුඳු කෑල්ලක් විය යුතුයි. මේ තියාගන්න කුරුඳු කෑල්ල රතු රෙදිපටියකින් ඔතලා තියාගන්න එකත් ගොඩාක් සුබදායි වෙනවා. ටික දවසක් යද්දිම ඔයාටම වෙනසක් තේරෙන්න ගනී. ඒ වගේම එනසාල් ලැට පහ ඔයාගේ මුදල් පසුම්බියේ තියාගන්නව නම් ඒකෙන් ඔයාගේ දියුණුවට ගොඩක් සුබ දෙයක් වෙනවා. මේ එනසාල් ලැට තෝරගන්නකොට පළුදු වී ගියපුව තෝරගන්න එපා. හොඳ එනසාල් ලැට පමණක් තෝරා ගන්න. මේ වාස්තු විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා බලන්න ඔයාගේ පර්ස් එකේ මුදල් වලින් අඩුවක් වෙන එකක් නෑ. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ දියුණු වෙන්න පුළුවන් දේවල් ගැන අපි හැමදාම වීඩියෝ අරන් එනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.